පංචුවැලිටි එහෙම නැත්නම් වෙලාවට වැඩ කරනවා කියන්නේ ඊටාම හොඳ දෙයක්. තමන්ගේ දියුණුවට ඒ වගේම රටක් විදිහට වෙලාවට වැඩ කරනවා නම් ඒක ගොඩක් හොඳයි. එහෙම නේද? ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න වෙලාව සම්බන්ධ දෙයක්. ඒක තමයි in සහ on time. in time on time. මොකක්ද මේ දෙකේ වෙනස? in time කියලා කියන්නේ early enough or before it's too late. ඇති වෙන්න වෙලාව. ඒ කියන්නේ හිතන්න ඔයාලට ඩෙඩ්ලයින් එකක් තියෙනවා කියලා ඒ ඩෙඩ්ලයින් එකට කලින් එහෙම නැත්නම් ඉස්කෝලේ යන්න වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට කලින් වෙලාව ඇති වෙන්න early enough එහෙම නැත්නම් before it's too late ඒ කියන්නේ හිතනවාට අසනීපයක් තියෙනවා කියලා. ඒ අසනීපෙට ඔයා හරි වෙලාවට ගියේ නැත්නම් හොස්පිටල් එකට early enough ඔයාට මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් එමුනේ දාන්නේ. ඒක තමයි එතනින් අදහස් වෙන්නේ. on time කියලා කියන්නේ expect කරපු time එකටම හරිම time එකට 10 නම් 10 අන්න ඒකට ඒ time එක තමයි on